අර දීවර සම්බන්ධයෙන් ලංකා මුහුදු තීරය ඇතුලේ පහර දීලා තියෙනවා. මුහුදු කියපු දීවරයන්ට එක පැත්තකින් ඔවුන් දීවර රස්තාව ඇතුළෙම තියෙන අභියෝගයට මුහුණ දෙන්න ඕන ජීවිතයක් මරණයක් අතර සටනක්. අනිත් පැත්තේ වියදම තෙල් මිල වැඩි. තාක්ෂණය දෙනවා කෝ SMS වලින් මාළින්න තැන් කියනවා කිව්වා. ඒව නෑ. හැබැයි ලංකා මුහුදු තීරය ඇතුළට ඇවිල්ලා ගහලා යන්නේ අපේ දීවරයට. මම දැක්ක ඉන්දියන් රජයෙන් කියලා තියෙනවා ඉන්දියන් කෝස්ට් ගාඩ් එකෙන්වත් නේවි එකෙන්වත් නෙවෙයි කියලා. ඒ වගේ මේ දීවරයෝ කියලා තියෙනවා ඒකේ සිංහල කතා කරන්න හිටියා දෙමළ කතා කරන්න හිටියා කියලා. දැන් ඔබතුමාලාගේ ආණ්ඩුව පෝෂණය කරන සංවිධානාත්මක අපරාධකරුවන්ද මේ දීවරයන්ට පහර දුන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ ආණ්ඩුව සංවිධාන අපරාධකරුවන් පෝෂණය කරන කණ්ඩායමක් ඉන්නවා. අද නාවික හමුදාව දාලා මුහුදු කරේ ආරක්ෂා කරගන්න බැරි නම් නාවික හමුදාව යුද ශක්තිය ජාතික දිනේදී පෙන්වන්නවත් බැරි නම් දීවරයන්ට වෙලා ගහන එක අහන්න දෙයක්ද ගරු සභාපතිතුමිය? ඉතින් දීවරයාගේ ආරක්ෂාව තහවුරු කරන්නත් මේ ආණ්ඩුවේ වක්කීමක් තියනවා කියන එක ගරු සභාපතිතුමිය මතක් කරලා දෙන්න ඕනේ.